තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එවැගේම ශ්‍රියන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ආර්යාව ප්‍රධාන වාසනාවන්ත කාරුණික පින්වතුනි අද මේ බුද්ධ ශාසනයේ එක පැත්තකින් සතුටු වෙච්ච මොහොතක් වගේම දුක් වෙච්ච අවස්ථාවක්. ඒ දුක් වෙච්ච අවස්ථාව තමයි ලෝකයාටම දරා ගන්න බැරි වෙච්ච අවස්ථාව.
මේ ස්වභාව ධර්මයේ පවා කම්පා වෙලා හස ගුගුරවලා කඳු හෙළූ දවස. ඊට හේතුව තමයි අද වගේ දවසක ලෞතර බුදුහාමුදුරුවෝ ආයු සංස්කාරය අතහැරීම. සතුටු වෙච්ච එක සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම. ඒ වගේම භික්ෂු සමාජයේ පිරිස වැඩිවෙත්ම බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වුණා අවවාදාත්මක ඕවාද ප්‍රාතිමෝක්ෂය කියන මේ විනය නීති. මේ වගේ සිදුවීම් සිදුවෙච්ච උතුම් පොහොය දවසක් තමයි නවම් පුර පසළොස්වක් පොහොය දවස. ඒ උතුම් දිනේ අපි අද මේ අරලියගහ මැදුරේ ඉඳලා මේ ධර්ම දේශනා කිරීමේ අරමුණ මම වචන දෙකකින් කියනවා. මේ ධර්ම දේශනාව පවත්වන්නේ අතිගරු අපේ ජනාධිපතිතුමාට නෙවෙයි. ධර්ම දේශනාව පවත්වන්නේ මුළු මහත් රටවාසීන්ට. නමුත් මෙහිදී දෙකක් සිද්ධ වෙනවා. ධාම්සොන රජුරෝ ධර්මය හොයාගෙන ගිහින් අන්තිමේට ජීවිත පූජා කරලා බණපදයක් අහන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ ධාම්සොන රජුරෝ ප්‍රකාශ කළා යක්ෂය ඔබේ කුසගින්නත් මගේ ධර්ම විපාසයත් දෙකම එකවර විසඳෙන ආකාරයක් කියන්න කියලා. ඒ වෙලාවේ සාකච්ඡා කරගත්තා මේ යක්ෂයාගේ කටට පයින් අතරතුරේ ධර්ම දේශනාවක. එතකොට දෙකම විසඳෙනවා. බණහන්නත් හම්බ වෙනවා. අර ඒ කුසගින්නත් නිවෙනවා. ඒ වගේ අපේ අතිගරු ජනාධිපතිතුමා ධර්ම දානමය පින්කමකුත් කරනවා. මේ ලෝකේ ඉහෙළම දානේ ධර්ම දානමය පින්කම. අනිත් එක තමයි ධර්ම ශ්‍රවණයම පින්කම. ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කළ ධර්මයේ තුල තියෙන මූලික කාරණා කීපයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හොඳ දෙයක් කරන්න මුල් වෙන්නේ කරුණු තුනයි. නරක දෙයක් කරන්න මුල් වෙන්නේත් කරුණු තුනයි. ඉන් එහා මේ ලෝකේ හොඳ නරක සිද්ධ වෙන්න මුල් වෙන කරුණු නැහැ. හොඳ දෙයක් සිද්ධ වෙන්න මූලික වෙන කරුණු තුනට කියනවා කුසල මූල කියලා. නරක දේවල් සිද්ධ කරන්න මූලික වෙන කරුණු වලට කියනවා අකුසල මූල කියලා. අකුසල මූල තුනයි කුසල මූල තුනයි. අකුසල මූල මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය. මේ අකුසල මූල තුන. කුසල මූල තුන තමයි අලෝභය, අද්වේෂය, අමෝහය. මේ හයෙන් පිට මේ ලෝකේ කිසිම හොදක් නරකක් කාටවත් කරන්න බෑ. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා ලෝකේ හොදක් කරන්න වේවා නරකක් කරන්න වේවා තියෙන්නේ දොරටු තුනයි. ඒ දොරටු තුන තමයි සිත, කය, වචනය. මේ දොරටු තුන ඇර වෙන කිසිම දොරටුවක් නැහැ අපිට කිසිම ක්‍රියාවක් සිද්ධ කරන්න.
ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරනවා මේ දොරටු තුනෙන් තමයි හොඳක් හරි නරකක් හරි අපි කරන්නේ. ඒ අනුව හොඳ දෙයක් කරගත්තොත් Tamanට සැප ලබන්න පුළුවන්. නරක දෙයක් සිදු කරගත්තොත් වෙන්නේ දුක් විඳින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අත්තානං චේපියංජඤ්ඤා. ඔබ ලෝකේ වැඩියෙන් ආදරය කරන්නේ කාටද? ඒක අවබෝධ කරගන්න. බුදුහාඳුර දේශනා කරනවා ඔබ ලෝකේ වැඩියෙන් ආදරය කරන්නේ තමාටයි. අත්තානං චේපියංජඤ්ඤා තමන්ට තමන් ආදරේ බව දන්නවනම් රක්ඛේයනං සුරක්ෂිතං මේක මනාකොට ආරක්ෂා කරගන්න. මොන වගේද ආරක්ෂා කරගන්නේ? මොනවද ආරක්ෂා කරන්නේ? ආරක්ෂා කරන්න තියෙන දොරටු තුනයි. ආරක්ෂා විය යුත්තේ මොනවයින්ද? ලෞතර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට එක එක අය ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා නැහැනේ. ආනන්ද හාමුදුරුවන්ට කියනවා අනේ ආනන්ද හාමුදුරුවෝ මගේ අම්මා නැති වුණා. කොහොද පුදුනේ කියලා අහලා කියන්නකෝ බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ අහනවා. බුදුහාර දේශනා කරන ආනන්ද අහවල දිහා ඉපදිලා ඉන්නවා. මෙහෙම 3-4ක් කිව්වා. මේක ආරංචිය ගියා. ඊට පස්සේ දිගටම එන්න පටන් ගත්ත බුදුහාරගේ ශාස්ත්‍ර අහන්න. බුදුහාරෝ දේශනා කළ ආනන්ද මට ශාස්ත්‍ර කිය ඉන්න වෙලාවක් නැහැ. අරේ මැරිච්චාම කොහෙද ගියේ? මෙයා මැරිච්චාම කොහෙද ගියේ? මේ ශාස්ත්‍ර කිය මට ඉන්න වෙලාවක් නැහැ. ඔය එන අයට මං හොඳ කැඩපතක් දෙන්නම් බලා ගන්න. Tamanට Taman ගැන බලා ගන්න පුළුවන් එතකොට. Taman කරලා තියෙන මොනවද? නොකලේ මොනවද? Taman යහපත් දේවල් කරලා තියෙනවද? කරලා තියෙන යහපත් දේවල්ද? මේ සියල්ලත් Tamanට බලා ගන්න පුළුවන්. හොඳ කැඩපතක්. දැන් අපි මෙතන ඉන්න අපි ඔක්කොම ඒ විතරක් නෙමෙයි රටේම ඉන්න අය කවුරුත් නැහැ කණ්ණාඩියකින් නොබලන අය. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලනවා මූණ. මොනවද බලන්නේ අපි? කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපි බලන්නේ ලස්සනද නැත්නම් අඩුපාඩුද? අපි බලන්නේ අඩුපාඩු තියනවද කියලා ඒක සකස් කරගන්න. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරන ආනන්ද මෙන්න හොඳ කැඩපතක්. මොකද්ද කැඩපත? කාය කම්මං තිදා උත්තං වාචා කම්මං චතුබ්බිදං මනසා ත්‍රිවිධං චේති දස කම්ම පතයි. කයින් කරන වැරදි 3ක් තියෙනවා. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. සිතෙන් කරන වැරදි 3ක් තියෙනවා. මේ වැරදි 10ක් තියෙනවා. ඔය වැරදි 10 කරපු අය අනිවාර්යෙන් දුගතිගාමී. ඔය 10 මිදිච්ච අය සුගතිගාමී. බමුණෙක් ඇවිල්ලා බුදුහාරංගෙන් අහනවා කෝනුකෝ බෝ ගෝතමකෝ හේතුකෝ පච්චෝ සත්තා පරමරණා සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. කෝනුකෝ බෝ ගෝතමකෝ හේතුකෝ පච්චෝ සත්තා පරමරණා නිරයං උප්පජ්ජති. බවත් ගෞතමයන් වහන්සේ සමහර අය සුගතියට යන සමහර අය දුගට යන කෝ හේතුකෝ පච්චෝ කුමද්ද හේතුව කුමද්ද ප්‍රත්‍ය බුදුහාර දේශනා කළා සිත කය වචනය කියන ద్వාරත්‍රයෙන් අයහපත් දේවල් කරපු අය දුගතිගාමී වෙනවා යහපත් දේවල් කරපු අය සුගතිගාමී වෙනවා. පස්සේ ආනන්ද හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා අහනකොට මේ බුදුහාරෝ දේශනා කරපු කැඩපත දෙනවා බලා ගන්න. මොකද මං ගැන මම තරම් දන්න කවුරුවත් නැහැ. ඒ නිසා මට තීරණය කරත හැකියි. මං සත්තු මැරුවද? හොරකම් කරුවද? හිතට වහල් වෙලා වැරදි වැඩ කරුවද?
බොරු කීවද? කේලාම් කීවද? පරුස වචන කීවද? හිස් වචන කීවද? අනුන්ගේ සැපයට ඊර්ෂ්‍යා කළාද? වෛර කළාද? වැරදි දේ වැරදි හැටියට දකින්න නැතුව වැරදි දේ හරි කියලා හිතුවද? මේ ටික මම කළා නම් කාගේවත් සාස්ත්‍ර අහන්න ඕනේ. මට තීරණය කරන්න පුළුවන් මැරෙන්න ඉස්සලා লীලා තියන්න පුළුවන් පුතේ මම නම් යන්නේ අපායට. මොකද මේ වැරදි 10 මං කරලා තියෙනවා. ඒවෙන් මිදලා හිටියා නම් ඒකත් লীලා තියන්න පුළුවන් මං කවදාවත් නරක තැනකට යන්නේ නැහැ කියලා. මේ තමයි ලෞතුරා බුදුහාමුදුරෝ දීපු ලස්සනම කැඩපත අපිට බලා ගන්න. කාගේවත් අහන්න නැතුව Tamanට Taman ගැන බලා ගන්න. බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි ජීවත් වෙන්න බොහොම සුළු කාලයයි. අපමිදම් බික්කවේ මනුස්සානං ආයු. මනුස්සයාගේ ආයුෂ බොහොම ස්වල්පයි. ඒ ටික කල ජීවත් වෙන අපි මනුස්සයාට අවශ්‍ය කරන දේ අපි කරගත්තද? අපි යනකොට අරන් යන්න යමක් රැස් කරගත්තද? කොටින්ම අපේ ජීවිතයට අපි වග කිව්වද? ලබාගත් ජීවිතයට අපේ වගකීම ඉෂ්ට කළාද? මේ අපි ලබාගත් ජීවිතය අපට ඕන විදිහට හසුරවන්න බෑ. අපට අයිතියකුත් නැහැ. දැන් කෙනෙක් වහබීලා මැරුණ නැත්නම් එහෙම හිරේ යන්නේ නැත්නම් මිනි මැරුණ චෝදනාව වටේදී. නොමලොත් එහෙම. ඇයි? මේක මරන්න අයිතියක් නැහැ. අපේ ජීවිතයට වගකීමක් තියෙනවා අපි ළඟ. වග කියන්න ඕනේ. ඒ නිසා වගකීම හා යුතුයකම් කියලා කොටස් දෙකක් තියෙනවා. අපේ ජීවිතයට අපි වග කියන ගමන් අපෙන් ඉටි යුතුයකම් කොටාසයකුත් තියෙනවා. යම් කිසි කෙනෙක් යුතුයකම් ඉෂ්ට නොකරනවා නම් ඒ තැනත්තා ජීවත් වුණත් මලා වගේ. භාර්යාව තමන්ගේ ස්වාමියාට දුකන් ඉෂ්ට කළේ නැත්නම් ඒ භාර්යාව හිටියත් එකයි නැතත් එකයි. ස්වාමියා තමන්ගේ භාර්යාවට යුතුයකම් සියල්ල ඉෂ්ට නොකළොත් ඒ ස්වාමියා හිටියත් එකයි නැතත් එකයි. දරුවෝ තමන්ගේ දෙමව්පියන්ට තමන්ගේ යුතුයකම් කොට ඉෂ්ට නොකළොත් ඒ දරුවා හිටියත් එකයි මලත් එකයි. දෙමව්පියෝ තරවන්ගේ දරුවාට තමන්ගේ දරුවන්ට යුතුයකම් ඉෂ්ට නොකළොත් ඒ දෙමව්පියෝ උන්නත් එකයි නැතත් එකයි. ස්වාමියා සේවකයාට යුතුයකම් ඉෂ්ට නොකරොත් ඒ ස්වාමියාට ඒ සේවකයාගෙන් ගත යුතු ප්‍රයෝජනෙ ගන්න බෑ. ඒ වගේම සේවකයා ස්වාමියාට අවංකව සේවය නොකළොත් ස්වාමියාගෙන් ලැබිය යුතු දේ සේවකයාට ලබා ගන්නත් බෑ. මේක තමයි මේ යුතුයකම් හා වගකීම්. ඊට පස්සේ එන්නේ අයිතිවාසිකම්. මේ යුතුයකම් හා වගකීම් කොටස අපේ ජීවිතය තුළ තේරුම් අරගෙන ක්‍රියාත්මක කළොත් පින්නතුනේ අපට සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන දේ තිබුණත් අපි කිසි කෙනෙකුට සැනසෙල්ල ඉන්න හම්බෙන්නේ නැහැ. කෝටි ගණන් වස්තුව තිබුණත් මොන දේ තිබුණත් මානසික සැනසෙල්ල නැති තැන ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. අපි ළඟ තියෙනවා කරුණාව. කරුණාව කියන එකේ ස්වභාවය පර දුක්ඛේ සති හදේ කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකකදී හදවතේ කම්පා වෙන ස්වභාවයට තමයි කරුණාව කියලා කියන්නේ. එතකොට අයි බුදුහාමරට මහා කරුණික කියලා කියන්නේ. බුදුහාමුදුරුවන්ට මේ ලෝකේ කිසිම කෙනෙක් සැපෙන් ඉන්නවා පේන්නේ නැහැ. හැමෝම දුක් විඳින සත්වය හැටියට තමයි බුදුහාරන්ට පේන්නේ. ඒ නිසා බුදුහාරෝ මහා කරුණිකයි. අපි ළඟත් කරුණාව තියෙනවා ඒක අනුන්ගේ දුකේදී විතරයි. අපට පේන දුක. නමුත් බුදුහාරම මුළු ලෝකෙම සත්වය දුක් විඳින එකයි පේන්නේ. ඒ නිසා බුදුහාරෝ මහා කරුණිකයි.
ඒ මහා කාරුණික ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අප මේ ඉන්න ටික කාලය තුල අපි ගුණධර්ම ආරක්ෂා කරන්න ඕනේ. මේ සසර දුකෙන් යම්කිසි කෙනෙක් මිදෙන්න කල්පනා කරනවා නම් අවශ්‍ය නම් ප්‍රාර්ථනා කරනවා නම් මුලින්ම කළ යුතු දෙයක් තියෙනවා. ඒක තමයි අත්හැරීම. තවත් වචනයකින් කියනවා දානය. තවත් වචනයකින් කියනවා පරිත්‍යාගය. පරිත්‍යාගය කරන්න බැරි කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ. බුද්ධත්වයේ සඳහා මුලින්ම පිරු පාරමිතාව දාන පාරමිතාවයි. අනික් රහතන් වහන්සේලාත් එහෙමයි. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවේ අත්විවරම දානය. ඒ දානය කියලා කිව්වහම ඒකේ අනිත් පැත්ත ලෝභයනේ. එතකොට ලෝභයට එරෙහිව යන මේ පරිත්‍යාගය දානය. කෙනෙකුගේ සැපයක් දැකලා යහපතක් දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් දානයක්. කෙනෙකුට හොඳ යමක් දෙයක් කියලා දෙන එක දානයක්. කෙනෙකුගේ යහපත ප්‍රාර්ථනා කිරීම, අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම, සැපයට සතුටු වීම සියල්ලක් දානය. ඒ නිසා අපි ආසාවන් අතහැරීම මූලික කරගත්ත පරිත්‍යාගයේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව. ඇලීම් වලින් ඈත් වීම. අතහරින්න බැයි නම් නිවන් දකින්න බෑ. සිද්ධාර්ථ කුමාරයා සාරා සංඝ කල්පලක්ෂයක් පෙරම් පිරුව මේ බෝධිසත්වයෝ අන්තිමට අතහැරීම තමයි කළේ. ලෝකේ ලස්සනම කාන්තාව යසෝදරාව කියලා කියන්නේ. පංච කල්යාණේ යුක්තයි. කාන්තාවකට තිබිය යුතු අංග ලක්ෂණ පහක් තියෙනවා. ඒකට තමයි පංච කල්යාණේ කියන්නේ. ඒ අංග ලක්ෂණ පහ තමයි කේස කල්යාණේ, දන්ත කල්යාණේ, මාංශ කල්යාණේ, ඡවි කල්යාණේ, වයස් කල්යාණේ. මේක තමයි පංච කල්යාණේ. ඒ පංච කල්යාණේ යුක්ත වුණා පමණක් නෙමෙයි මේ සුරූපී කාන්තාව යම්කිසි ප්‍රදේශයකට නම් මුළු ප්‍රදේශෙම සඳුන් සුවඳ හමනවා. කතා කරන කටෙන් මානෙ මල සුවඳ එනවා. මේ වගේ ලස්සන කාන්තාවක් ආවහ කරගත්තේ. සුද්ධෝදන මහරජුරෝ බමුණන්ගේ වචනේ වෙනස් කරන්න උත්සාහ කළා. මට ඕනේ නැහැ මගේ පුතා බුදු වෙන්න. මට නම් මගේ පුතා සක්විති රජෙක් කරන්න. ඊට අවශ්‍ය පරිසරය හැදුවා. අන්තිමේ දුන්න පුතේ රජකම් කරපම් මේ රාජ්‍යය. රජකමත් පවර දුන්නා. නමුත් මේ සියල්ලක් අතහැරලා යන්න ගියා. අතහැරලා ගිහිල්ලා කිස්සටියේ කපලා අහසට වීසි කරලා මේ කාසාය වස්ත්‍රය ඇගේ දරාගත්තා. මේ සියල්ලක් අතහැරලා යන්න ගියේ. මුලින්ම පාත්‍රය අරගෙන පින්න පාත්‍රේ ගිහිල්ලා ආහාර අනුභව කරපු දවසේ වමන ගියා. එහෙම එකට කලවම් වෙච්ච ආහාරයක් අරන් පුරුද්දක් තිබුණේ නැහැ. රාජ භෝජන ගත්ත කෙනා වමන ගියා. ලෞතුරා බුදුබව ලබා ගත්තා. මේක කියනකොට මට තව කාරණයක් මතක් වුණා. යසෝදරාව අවුරුදු 7ක් ඇඬුවා. අවුරුදු 7ක් උදේ ඉඳන් රැ වෙනකන් අනානා පාර දිහා බලන් හිටියා. ඇයි? තමන්ගේ ස්වාමියා කවුද කියලා අවබෝධ කරගෙන හිටියේ කාන්තාව. මොකද ජීවිතයකට අවශ්‍ය දේවල් මේවා. අන්නෝන්‍ය අවබෝධය කියන එක. යහපත් විවාහ ජීවිතයකට තමන් දාලා ගියයි කියලා යසෝදරාව කවදාවත් වෛර කළේ නැහැ. ඇයි දන්නවා තමන්ගේ ස්වාමියාගේ හැටි. ඒ නිසා ආරංචි වුණා දැන් නිදාගන්න බිම කියලා. හොඳ වැඩේ කියලා හිතුවේ නැහැ. නිබිම නිදාගන්න පටන් ගත්තා.
ආරංචි වුණා දවසට එක වේලයි කන්නේ කියලා. එක වේලක් කන්න පටන් ගත්තා. ආරංචි වුණා මැටි භාජනයක් පාවිච්චි කරන්න කියලා. රත්තරන් භාජන අයින් කළා. මැටි භාජනයක් පාවිච්චිට ගත්තා. ආරංචි වුණා කහ පාටදී අඳින්න කියලා. කහ පාටදී ඇඳලා. ඒ ටික දවසක් යනකොට ආරංචි වුණා කෙස් වැටි කපලයි කියලා. අඩි 6 අඟල් ගානක් උසයි යසෝදරාව. කොණ්ඩේ කැඩුවම බිම දිගේ ඇදෙනවා. ඒ මහ විශාල කොණ්ඩේ කපලා දැම්මා. දවසට එක වෙලක් කාලා ප්‍රාර්ථනා කළේ මොකද්ද? උදේ හවා ප්‍රාර්ථනා කළා. අනේ මගේ ස්වාමියා කොහේ ඇද්ද? හිමයේ ගොසේ මල් යහනක සිටිනවද අනගි කොමල සිරිපාදක රිදෙනවද හිගේ නැතුව දෙවියෝ මුර කරනවද මගේ අත් රාජුනි හිමියනි ඔබ කොතැනකද මේ වගේ ප්‍රාර්ථනාවන් කර කර හිටියේ. එහෙම ප්‍රාර්ථනාවන් කර කර ඉඳද්දි තමයි ලෞතර බුදුහාරෝ කපිලවස්තුපුරේට වැඩම කළේ. ඒ වැඩම කරපු දවසේ ලෞතර බුදුහාඳුරෝ යමා මහ පෙළහැර පෑවා. සුද්ධෝදන මහරජුරෝ ගිහිල්ලා ඊට පස්සේ තමයි දන ගහලා වැඳලා කිව්වේ අනේ මගේ රත්තරන් බුදු පුතේ සිරිපතුල් දෙක පොළවේ තියන්න එපා මගේ ඊසමතින් තියන්න කියලා. වන්දනා කළා. සියලු දෙනාම යන්න ගියා. පහවදා උදේ ලෞතර බුදුහාමුදුරුවෝ පාත්‍රතරම් පින්ඩපාති වඩිනවා. දැක්ක යසෝදරා. බුදුහාරෝ ගයක් ඉස්සරහට ගිහිල්ලා පාත්‍රය අල්ලගෙන ඉන්නවා. දානේ පොඩ්ඩක් බෙදනකම්. ඉවසන්න බැරුව ගියා. මගේ හිමියනේ ඇයි හිඟ මං යදිනේ මෙතුවක් කලක් ඔය විදියට දෝන්නේ බෑ ඉවසන්න මගේ හදවත පුපුරයිනේ මේවා දකින්නට ඇයි ජීවත් වන්නේ ඒ දැක්ක මොහොතේ කල්පනා කළා මොකටද මේ ජීවිතේ මේ සියල්ලකටම හේතුව මොකද්ද බුදුහාඳුරෝ දේශනා කළා මේ අපි ජීවත් බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ ඒ ටික කාලෙට සතුටින් ඉන්න මොකද මේ ලෝකේ සැප හතරයි තියෙන්නේ අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ අනවජ්‍ය සුඛ ඔයෙන් එහා ලෝකේ සැපයක් නැහැ. යමක්කමක් තියෙන එක සැපයක්. කන්න බොන්න අඩුපාඩුවක් නැතුව අඳින්න තියෙන එක සැපයක්. ණය නැතුව ඉන්න තියෙන එක සැපයක්. ඒ වගේම තව සැපයක් තියෙනවා. මගෙන් කාටවත් කරදරයක් නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක ලොකු සැපයක්. මේ ලෝකේ තියෙන සැප හතර බුදුහාරෝ දේශනා කළා. ඔయిత එහා සැපයක් නැහැ. ඒ නිසා අඹුසැමියන් වශයෙන් ජීවත් වෙනකොට සැපසේ ඉන්න තියෙනවා ක්‍රමයක්. පුංචි කතාවක් ලස්සන. අවුරුදු 80 ගානක් වෙච්ච වයසක මිනිස්සෙක් බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ අනේ මගේ භාර්යාව හරියම ගුණ යහපත් කෙනෙක්. අද වෙනකම් බුදුහාමුදුරනේ මගේ හිත රිදෙන්න වචනයක්වත් කියලාවත් නැහැ කිසි වැඩක් කරලත් නැහැ. මම දිහා රවලවත් බලලා නැහැ. අනේ බුදුහාමුදුරුවනේ ඊළඟ ආත්මෙත් මට මෙයා ලැබෙයිද කියලා ඇහුවා. බුදුහාමුදුරු දේශනා කළා ලැබෙනවා. ආයේ පස්සේ දවසක මේ අම්මා එනවා. ඒත් 80ක් විතර වයස. එම්මත් ඇවිල්ලා අහනවා බුදුහාමුදුරනේ මගේ ස්වාමියා බොහොම ගුණ යහපත් කෙනෙක්. හරිම සත්පුරුසයි. මට කවදාවත් වචනයකවත් හිත රිදුලුවා නැහැ. අනේ බුදුහාමුදුරනේ මං කැමතියි මේ වගේ ස්වාමියෙක් මට සසර ලැබෙනවා නම්. ලැබෙයිද බුදුහාමුදුරනේ? ලැබෙනවා.
ඊට පස්සේ මේ දෙන්නට බුදුහාමුදුරුවෝ දේශනා කළා හේතුව එහෙම දේශනා කරන්න. ඔබලා දෙන්න නැවත මුණ ගැහෙනවා කියලා මා දේශනා කළා. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක සම සද්ධා දෙන්නගෙම විශ්වාසය සමානයි. අන්න ඕනේ විශ්වාසය කියන එක තියෙන ජීවිතේක. එහෙම නැත්නම් එතන ආරවුල්. පළවෙනි එක විශ්වාසය. සම සද්ධා. දෙවෙනි එක සම සීලා දෙන්නම සීලාචාර විය යුතුයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමාජයේ පවුල් හතරයි තියෙන්නේ. චත්තාරෝ මේ භික්ඛවේ සංවාසා කතමේ චත්තාරු. චවෝ චවාය සද්දින් සංවසති. චවෝ දේවියා සද්දින් සංවසති. දේවෝ චවාය සද්දින් සංවසති. දේවෝ දේවියා සද්දින් සංවසති. මේ තමයි පවුල් හතර සමාජයේ තියෙන්නේ. එක පවුලක් කොහොමද? චවෝ චවාය සද්දින් සංවසති. පෙරේතෙක් පෙරේතියක් එක්ක ඉන්නවා වගේ. දෙන්න ළඟම ගුණධර්ම නැහැ. දෙවෙනි පවුල දේවතාවෙක් පෙරේතියක් එක්ක ඉන්නවා වගේ. මොකද මහත්ය හොඳයි නොවන හොඳ නැහැ. අනිත් පැත්තේ දේවතාවියක් පෙරේතෙක් එක්ක ඉන්නවා වගේ. නොවන බොහොම ගුණ යහපත් මහත්ය ළඟ ගන්න දෙයක් නැහැ. හතරවෙනි එක තමයි දේවෝ දේවියා සද්දින් සංවසති. දේවතාවෙක් දිව්‍යාංගනාවක් එක්ක ඉන්නවා වගේ. ඒක තමයි බුදුහාරු වගේ කළපු පවුල. එහෙම නැත්තම් එදා අනෝමා ගන්තරදී ඉදිරිපත් කළා මොකද්ද? ගිහිගේ ගිනි ගේකි ජීවන සිනමාවෙත් රංගුමයි අනෝමා ගන්තර රංගපෑවෙත්. මේක ගිනි ගයක් කරගන්න පුළුවන්, දිව්‍ය විමානයක් කරගන්න පුළුවන්. බුදුහාරු දේශනා කළා මේක දිව්‍ය විමානයක් කරගන්න මෙන්න සම සද්ධා ශ්‍රද්ධාව දෙන්නගම තියෙන්න ඕනේ. සම සීලා දෙන්නම සීලාචාර වෙන්න ඕනේ. සම ඡාගා දෙන්නාම පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. සම පඤ්ඤා දෙන්නගම අවබෝධය තියෙන්න ඕනේ. පළවෙනි එක හොඳ නරක තේරුම් ගැනීමේ ශක්තිය විශ්වාසය. දෙවෙනි එක සීල්වත්කම. තුන්වෙනි එක පරිත්‍යාගශීලී බව. හතරවෙනි එක අවබෝධය දෙන්න පිළිබඳව. ස්වාමියා කවුද කියලා භාර්යාව අවබෝධ කරගන්න ඕනේ. භාර්යාව කවුද කියන එක ස්වාමියා අවබෝධ කරගෙන ජීවත් වුනේ නැත්තම් එතන ආරවුල්. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ යුතුයකම් හා වගකීම්. තමන්ට තමන් වග කියන්න ඕනේ. යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. යුතුයකම් ඉෂ්ට නොකර යන යමෙක් අපමත්තාන මියන්ති පමත්ත යතමතයි උන්නත් මලා වගේ. ඒ නිසා අපි අපේ ජීවිතය පිළිබඳව කල්පනා කරනවා අපි කල යුත්තේ නොකල යුත්තේ මොකක්ද? අත්තාරංචේ පියං ඥාඤ්ඤා තමන්ට තමන් ආදරන රක්කේන සුරක්ෂිතම් මනාකොට මේක රකගන්න. තින්න මඤ්ඤ තරං යාමන් ජීවිතේ යාම තුනක් තියෙනවා. බාල කාලය, තරුණ කාලය, මහලු කාලය. මේ යාම තුනෙන් එකකදීවත් අපේ ජීවිතේ රැකගත්තේ නැත්නම් ලෞතර බුදුහාරෝ දේශනා කරනවා අන්තිම දවස වෙනකොට අනන්‍ය සිද්ධ වෙනවා. නතම් කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අසුමුකෝ රෝදම් විපාකම් පටිසේවති. තමන්ගේ සිතකය වචනය කියන මේ ద్వාරත්‍රයෙන් තමන් යහපත් දේවල් කරගත්තේ නැත්නම් තමන්ට තමන්ගේ වගකීම ඉෂ්ට කරගත්තේ නැත්නම් මරණ මොහොතේ දෙපැත්තෙන් කඳුළු වැක්කිරෙනවා. බුදුහාර දේශනා කළ අඬා මැරෙන්න එපා. අපි මේ ලෝකෙට ආවේ අඬාගෙන. බාන්න පුංචි ළමයෙක් උපදිනකොට අද්දක මිටවලගෙන ඉස්සලාම ඇවිල්ලා අඬන එකනේ කරන්නේ. ඇයි මොනවද මේ අද්දකේ මිටමුලවගෙන අරන් ආවේ? ඇයි මේ ඇඬුවේ? අද්දකේ මිටමුලවගෙන අරන් ආවේ මරණයයි කර්මයයි දෙක. අරන් ඇවිල්ලා ඇඬුවා. අනේ මං දුක් විඳින්න ආවා කියලා.
එදා නෑදෑයට එකතු වෙලා වටේ මෙතන සතුටු වුණා අපුඩි ගහව පුතෙක් ඉපදුනා කියලා. දුවෙක් ඉපදුනා කියලා. ඒගොල්ලෝ ඔක්කොම සතුටු වුණා අර අඬද්දි. නමුත් ඒ ඉපදිච්ච කෙනා ඇස් දෙක පියාගෙන නිස්සබ්ද ඉන්නලාට අනික් අය මොකද කරන්නේ? අඬනවා. එයා නිස්සබ්ද එයා අඬපු දවසේ මේව කළ hina වුණා. එයා නිස්සබ්දව ඉන්නකොට ඇස් දෙක පියාගෙන ඔක්කොම අඬනවා. මේ ලෝකේ ස්වභාවය. ඒ නිසා අපි මේ ලෝකයට එනකොට අරගෙන ආවේ කර්මයයි මරණයයි. මේ දෙක අතරේ තමයි අපි මේ ජීවිතේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඒ ජීවිතේ ක්‍රියාත්මක කරනකොට අපි අන්තිම මොහොතේ මැරෙනකොට ඇඬුවොත් ඒ ජීවිතේ ප්‍රතිඵල අරගෙන නැහැ. මොකද කවදා හරි දවසක අපි මේ මොන දේ කළත් තනි වෙන මොහොතක් එනවා. ඒ තනි වෙන මොහොතේ සමහරට අපේ දරුවෝ ළඟ ඉන්න නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලත් එක එක කාර්යවල යෙදෙනවනේ. කවුරුවත් නැතුව Taman තනි වෙච්ච මොහොතක් Tamanට සමහරට නැගිට ගන්නත් බෑ, ඇවිද ගන්නත් බෑ. එදාට තමා ගැන කල්පනා කරනවා. එසේත් නැත්තම් මරණාසන්න මොහොතේ මේ සියලුම ඉන්ද්‍රියන් අක්‍රියයි. අස්කන්න ආසාද ඉන්ද්‍රියන් අක්‍රිය හැබැයි මනෝද්වාරයේ වැඩ කරනවා. ඒ මනෝද්වාරයේ ඉස්සරහට වැඩ කරන්නේ නැහැ. මොකද අරමුණු එන්නේ නැති නිසා ආපස්සට වැඩ කරන්නේ. ඒ නිසා කරපු කියපු දේවල් සියල්ලක් ඔන්න මතක් වෙගෙන යනවා ආපස්සට. එතකොට තමන්ගේ ජීවිතයෙන් කරලා තියෙන මොනවද කියලා ඔන්න තමන්ට මතක් වෙනවා. වඩා කරලා තියෙන යහපත් දේවල් නම් හිනහා වෙවි මැරෙනවා. එහෙම නැත්තම් අඬා මැරෙන්න සිද්ධ වෙනවා. ලෞතර බුදුහාරු දේශනා කළා මෙතන අඬා මැරෙන්න සුදුසු තැනක් නෙමෙයි manussත්වය කියලා කියන්නේ. ලෞතර බුදු වෙන්නේ මිනිස්සෙක්, පසේ බුදු වෙන්නේ මිනිස්සෙක්, රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මිනිස්සෙක්. මිනිස්සයාට පුළුවන් දෙවියෙක් වෙන්න, බ්‍රහ්මයෙක් වෙන්න. ඒ තරම් හැකියාවල් තියෙන ස්ථානයක් manussත්වය කියලා කියන්නේ. ඒ නිසා ඒ ලබාගත් manussකම නැති කරගන්න එපා. නැති වෙන්නේ සිත කය වචනය කියන ద్వාරත්‍රයෙන් වැරදි දේවල් කළොත්. එහෙම නැත්නම් manussත්වය නැති වෙන්නේ නැහැ. ලබාගත් මිනිස්කම නැති වුණොත් බුදුහාරු දේශනා කරනවා manussත්වය ලැබෙන්නේ කනකස් බෑවා වියසදුරෙන් එළිය දකින්නා වගේ බොහොම කරාතුරකින්. හැබැයි මහණෙනි ඒක වෙන්න පුළුවන් දෙයක්. නමුත් manussත්වය ලබාගත් කෙනා මිනිස්කම නැති කරගත්තොත් ඒක ලබා ගන්න බෑ එච්චරවත් ලේසියෙන්. ඊටත් වැඩිය අමාරුයි. නිසා අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතය බාන්න අපි කොච්චර දේවල් ලබා ගත්ත අයද කියලා. බුද්ධෝත්පාද කාලයක manussත්වය ලැබුවා. ධර්මයේ පවතින කාලයක manussත්වය ලැබුවා. අස්කන්නාසාද ඉන්ද්‍රියන් හරියට ඇතුව මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. ඒ වගේම හොඳ සක්වලක ඉපදිලා ඉන්නවා. පින්දහම් කරගන්න, යහපත් දේවල් කරගන්න හොඳ තැනක්. ඒ නිසා පින්නතුනි ලෞතර බුදුහාරෝ බොහොම සරලව දේශනා කළේ මේ හොඳ හෝ වැරදි හෝ සිදු වෙන්නේ ద్వාර තුනකින්. ඒ තුනයි රකින්න තියෙන්නේ. මොකද ඒක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මහරුණන් පස්සේ උන්වහන්සේට විනය පිටකේ කියන්න මුලින්ම මේ හාමුදුරුවෝ කියලා කණේ බුදු ආදරේ මට මේ පන්සිල්වත් රැක ගන්න බැරුව ඉන්නේ. මේ කෝටිය සංවර සීලෙ මට රකින්න බෑ. මම යන්න ගිදර. පස්සේ බුදුහාරු දේශනා කළා එච්චර ගොඩක් රකින්න ඕන. එකක් රකින්න පුළුවන්. පුළුවන් බුදුහාරු එකක් නම් මොකද්ද? හිත රකින්න. ඒක මොකද්ද? හිත. ඒ නිසා බුදුහාරු දේශනා දැන් අපට රකින්න ద్వාර තුනයි. සිත, කය, වචනය. මේ තුන් දොරින් තමයි අපි අපාය හදාගන්නේ, දිව්‍ය ලෝකේ හදාගන්නේ. ඒ නිසා බුදුහාරෝ දේශනා කරනවා අපායට ගමන යන ගමන මේකයි, සුගතියට යන ගමන මේකයි, දෙකෙන් කැමැතික තෝරගන්න පුළුවන්.
හැබැයි එහෙ ගියොත් දුක් විඳින්න දෙනවා. අනිත් තැන්වල ගියොත් තරමක් හෝ සැප ලබන්න පුළුවන්. හැබැයි ඒක සදාකාලික සැපයක් නෙමෙයි. සදාකාලික සැපය ලබන්න නම් මුලින්ම අපි ළඟ තියෙන හරි දැක්ම ඒකයි සම්මා දිට්ඨිය කියලා බුදුහාර දේශනා කළේ. ඒ නිවැරදි දැකීම තියෙනකොට කවදාවත් කල්පනාව වෙනස් වෙන්නේ නැහැ, නරක වෙන්නේ නැහැ, සම්මා සංකප්පය ඇති වෙනවා. යහපත් වචන පාවිච්චි කළ හැකි. යහපත් කර්මාන්ත කරත හැකි. යහපත්සේ සමංග ජීවිතය ගත කරන්න පුළුවන්. හොඳ සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේන්න මේ කාරණා ටික හොඳින් අපි හැම කෙනෙක්ම මේ ජීවත් වන කෙටි කාල සීමාව තුළ මතක තියාගෙන ජීවිතය ගත කළොත් කිසි කෙනෙක් අන්තිම මොහොතේ අඬන්නේ නැහැ. ඒ නිසා වාසනාවන්ත කාරුණික පින්නතුනි අපි මේ බුද්ධෝත්පාද කාලේ ඉපදිලා මිනිස්සු වෙලා බුදුහාරංග ධර්මයේ පවතින කාලය වෙලා දැන් 2600 සම්බුද්ධ ජයන්තිය භාගයක් ගිහිල්ලා ඉවරයි. තව බොහොම කෙටි කාලයයි අපිට මේ බුදුදහම තියෙන්නේ. ඒ නිසා ටික කාලේ අපි මේකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් ආය බොහොම අවුරුදු ලක්ෂ කෝටි ගාණක් අපට තිරිසන්නු වගේ ඉන්න වේවි. දැන් මේක ලෝකයේ අන්තිම වෙනකොට මිනිස්සු මරාන කන්න පටන් ගන්න ඒකනේ. තිරිසන්නු වගේ පේන්න පටන් ගන්නවා. ගුණධර්ම පිරිහෙනවා. ආයුෂ එතකොට වයස අවුරුදු 10ට බහිනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ගුණධර්ම ආරක්ෂා කරන જાතියක් වශයෙන් ඒ වගේම මිනිස්සු ඇටියට ලෞතර බුදුහාරු දේශනා කළ මනුස්සකමේ ඇති වටිනාකම මනං උස්සතීතිද මනුස්සෝ උසස් මනසක් ඇති යමකට දෙයා මිනිස්සයා. ඒ උසස් මනස ආරක්ෂා කරගන්න ලෞතර බුදුහාරුගේ ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න තමන්ට තමන් ආදරේ නම් තමන් වග කියන්න. අත්තාරංචේ පියං ජඤ්ඤා තමන්ට තමන් ආදරේ නම් රක්කේයන සුරක්ෂිතම් මනාකොට මේක ආරක්ෂා කරගන්න. තින්න මඤ්ඤ තරං යාමන් ජීවිතේ යාම තුනක් තියෙනවා බාල කාලේ තරුණ කාලේ මහලු කාලේ. පටිජග්ගේ පඬිතෝ ඥානවන්තයා මේක රැක ගන්නවා. ඒ නිසා ලෞතර බුදුහාරෝ දේශනා කරපු උදාර ධර්මයේ අපේ ජීවිතයට ආලෝකයක් වෙන ලෞතර බුදුහාරෝ දේශනා කළා. මෝහාන්ධකාරයේ ඉන්න අයට ආලෝකය පෙන්වුවා. සසර කතරෙන් එතර වෙන්න මඟ දේශනා කළා. ඒ මගේ ගමන් කරලා මේ සසර කතරෙන් එතර වෙලා ලැබිය හැකි උතුම් අමාමහ නිර්වාණය අවබෝධ කරගන්න අපි දෑම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. කවුරුත් මා කිව්වට පස්සේ අම්මා තාත්තට පින් දෙන්න කියන්නේ. දස මාසයක් මා කුස තුල දරාගෙන ලේ කිරි කරපුවා තුරුලේ හොවාගෙන අපාමන දුකක් වින්දේ ඔබ දයාවෙන. නිවන් දකින් අම්මේ දුක් නිමාවන. අවැසි සුලං නොතකා ගොස් දුර කතර දිවියට සවිය දුන් හැමදින මග නොහැර අග හිඟකන් මකන්නට ගත්තේ මහා වෙර. වඳිනෙමි දෙපා
සිහි කර පිය ගුණ පවර ජීවිතයේ අඳුරුලනේ ආලෝකය අම්මා ආදරයේ සදාතනික සෙනෙහි ගඟුල අම්මා ඔබත් මමත් වඳින පුදන ගෙදර බුදුන් අම්මා පියා සමග මතු දවසක නිවන් දකින් අම්මා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ධර්ම ශ්‍රවණය කිරීම තුලින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමාටත් එවැගේම සිරන්තේ වික්‍රමසිංහ රාජපක්ෂ ආර්යාවටත් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදෙන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් දලදා හාමුදුරන් වහන්සේගේ පීඨෙන් ජයසිරි මහ හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපි ආරක්ෂා කරගන්න අපේ රට ආරක්ෂා කරගන්න නිදුක් නිරෝගී භාවය දීර්ඝායු ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ඔබ හැම දිනාටමත් බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදෙන් දෙවියන්ගේ රැකවරණයෙන් කරන කින සෑම දෙයක් ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. කායික සනසිල ලැබේවා, මානසික සනසිල ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සැලසේවා. පරලෝ වශයෙන් අපි ඔක්කොටම දෙව මිනිස් අප කෙලවරුතුන් අමාමා නිවන ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා. සුපින්වත්නි අල්වියගහ මන්දිරයේ සිට ගෙනා නවම්පුර 15ක පෝදා අමාදම් සිසිලස ධර්මදේශනාව පැවැත්වුවේ පානදුර ගංගුල සිරි පරම විසුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරබංග විශාරද මීගස්වැවේ සෝමරතන ස්වාමීන් වහන්සේ විදසා ගරු ජනාධිපතිතුමන් පිරිකර පූජා කරන අවස්ථාව නැවත වතාවක් අප සියලු දෙනා සාදුකාර පවත්වමු. සාදු සාදු. මේ ධර්ම ශ්‍රවණයෙන් අපේ සමාජය අපේ දේශයේ සියලු දෙනා නිවී සැනසේවා. සැමට සෙත් වේවා. පෙරවන් සරණයි. ඔබ මා ළඟ නැත
ඇසට හඳන්නට කඳු ලැලි දුන් ඔබ උල්දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට තුම් ලඳ බුදු පියාණනි පාද කරමි ඉනිපා පියට මිහි කත සනහා බැලු බැලු නිත් සිත් බඳවා දහම් පිලොවතින් බුදු පියාණනි ඔබේ පාද කරමිමි පිනිපා බුදු පියාණනි ඔබේ පාද කරමිමි පිනිපා සසර සයුරකට නෞකාවයි නිමල අමිල මෙත් සිලිලාරයි ලොවේ අනගි ගුණදම් මුහුදයි බුදු පියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි බුදු පියා මගේ භවේ අඳුර නැසුමිනි පානයි ඔබේ මුක්මග හමුවේ ඇදෙමි බැඳෙමි බැවෙමි බඳේ තිලෝ තිලක සම්බුදු
මිදේ මම දිවාරයේ ගිලිනහමි නිය කන්දාරේ මම දිවාරයේ ගිලිනහමි නිය කන්දාරේ